Welcome to my YouTube channel. පාඩම් කරද්දී මට වගේම ඔයාලට මගහරින්න අමාරුම ප්‍රශ්නය තමයි නිදිමත. ඉතින් පාඩම් කරද්දී එන නිදිමත නැති කරගන්න ඔයාලට මේ ටිප්ස් try කරලා බලන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයා පාඩම් කරන වෙලාව. ඒ කියන්නේ උදේද නැත්නම් රාත්‍රියේද කියන එක. උදේ හරි රාත්‍රී හරි කියන වෙලාවල් දෙකෙන් ඔයාට පහසුම පළදායිව වැඩ කරන්න පුළුවන් කාලය තෝරගෙන පාඩම් වැඩ කරන්න. පාඩම් කරද්දී ඔයාට නිදිමත එද්දි ඔයාගේ ටාගට් එක, ඔයාගේ ඩ්‍රීම් එක ගැන හිතන්න. ඒකෙන් ඔයාගේ නිදිමත නැති කරගන්න උත්තේජනයක් ලැබෙයි. ඒ නිසා ඔයා පාඩම් කරන තැන ඔයාට පේන විදිහට ඔයාගේ අරමුණ ලියලා තියාගන්න. ඔයා O level කරන කෙනෙක් නම් මම O level exam එකට A9ක් ගන්නවා. ඔයා A level කරන කෙනෙක් නම් මම A level exam එකට A3ක් ගන්නවා. ඔයා කැම්පස් යන කෙනෙක් නම් මම කොහොම හරි ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා. මේ විදිහට ඔයාගේ අරමුණ ලියලා තියාගන්න. ඒක නිතර දකිනකොට ඔයාට වැඩි වෙලාවක් නිදිමතක් නැතිව පාඩම් වැඩ කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම නිතර ජලය පානය කරන්න. ඒකට ළඟ වතුර බෝතලයක් තියාගන්න. නැත්නම් ඔයාට නිදිමතයි වගේ දැනෙනවා නම් උණු තේ එකක් බොන්නත් පුළුවන්. ඔයාට නිදිමත හැදීගෙන එනවා වගේ දැනෙනවා නම් ටිකක් ඇවිදින්න යන්න. එහෙම නැත්නම් සින්දුවක් අහන්න. ඒක ඔයාගේ මනසට සැහැල්ලුවක් වෙයි. ඒ වගේම ඔයාට පුළුවන් බිස්කට්, චොක්ලට්, රටකජු, පළතුරු වගේ පොඩි කෑමක් කන්න. එතකොට ඔයාගේ නිදිමත නැති වෙලා යයි. පාඩම් කරද්දී එකම විදිහට පාඩම් කරන්න එපා. එකම සබ්ජෙක්ට් එක පාඩම් කරනකොට තියරි, ගණන්, ප්‍රශ්න මික්ස් කරලා කරන්න. තව කෙනෙක්ට උගන්වන විදිහට පාඩම් කරන්න. ඒ කියන්නේ teach what you learn ක්‍රමය follow කරන්න. එතකොට ඔයාට කම්මැලිකමක් නිදිමතක් නැතිව පාඩම් කරන්න පුළුවන් වෙයි. නිදිමත එද්දී පාඩම් කරන ඉරියව්ව වෙනස් කරගන්න. ඔයා පාඩම් කරන තැන හරියට හදාගන්න. පාඩම් කරද්දී ඔයාගේ පාඩම් මේසය අපිරිවෙලට තියෙනවා නම් ඔයාට නිදිමත එන්න පුළුවන්. ඒ නිසා පළදායිව පාඩම් වැඩ කරන්න ඕනි නිසා ඔයාගේ පාඩම් කරන තැන හරි විදිහට හදාගන්න ඕන. ඉතින් ඔයා පාඩම් කරන තැන ඔයාගේ පාඩම් මේසය ඔයාගේ ඇඳ පේන්නේ නැති පැත්තට හදාගන්න. ඔයාගේ පොත් මේසය පිළිවෙලට තියාගන්න. ඔයා පාඩම් වැඩ කරද්දී ඒක ආසාවෙන් කරන්න. එතකොට ඔයාට නිදිමත පාලනය කරගන්න පුළුවන්. ඔයා යාළුවෙක් එක්ක කතා කරද්දී හරි, මූවි එකක් බලද්දී හරි, එහෙම නැත්නම් ගේම් එකක් ගහද්දී හරි ඔයා ඒක ආසාවෙන් කරනවා වගේ පාඩම් කරන එකත් ආසාවෙන් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔයත් මේ ටිප්ස් ෆලෝ කරලා බලන්න. අපි ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.